ආයිබෝවන් මධ්‍යම රාත්‍රී රෑ අහස හිරු තිබුණොත් ඒක දවසක් නෙවෙයි මාස 6ක් එක දිගට ඔයා විශ්වාස කරනවද? නෑ නේද? හැබැයි මේ වීඩියෝ එක බලලා ඉවරුනහම ඔයාට ඒක අනිවාර්යෙන් විශ්වාස කරන්න වෙනවා. අද අපි කතා කරන්නේ ඇත්තටම මාස 6කින්ම රාත්‍රිය උදා නොවන මේ පෘථිවියේ තිබෙන අමුතුම ස්ථානයක් ගැන. එහෙනම් රැඳිලා ඉන්න වීඩියෝ එක අවසාන වන තෙක් මේ විස්තරය හරියට දැනගන්න. මේ ප්‍රදේශය පිහිටලා තියෙන්නේ පෘථිවියේ සීතලම කාලගුණයක් තියෙන ඇන්ටාර්ක්ටිකා මහද්වීපයේ සවුත් පෝල් කියන ප්‍රදේශයේ. මේ ප්‍රදේශය ඉතාමත් සීතල වියලි සුළං සහිත කාලගුණයක් තියෙන ප්‍රදේශයක්. දැන් අපි කතා කරමු ඇයි මාස 6ක් තිස්සේ මේ ප්‍රදේශයට රාත්‍රිය උදා වෙන්නේ නැත්තේ කියලා. පෘථිවිය අංශක 23.0 වක්‍රව තිබෙන නිසා වසරේ කාර්තු 2ක් පමණ සූර්යයා සවුත් පෝල් ප්‍රදේශයට හැරෙනවා. මේ නිසා සැප්තැම්බර් සිට මාර්තු දක්වා කාලයේ මේ සවුත් පෝල් ප්‍රදේශයේ හිරු බැස යන්නේ නැහැ. ඒ කියන්නේ දවසේ පැය 24ම ආලෝකය මේ ප්‍රදේශයට පතිත වෙනවා. මුළු දවසේ පැය 24ම ආලෝකය දක්නට ලැබෙනවා. මේ සිදුවීම විද්‍යාඥයන් හඳුන්වන්නේ මිඩ්නයිට් සන් එහෙම නැත්නම් මැදියම් රෑ හිරු කියන නාමයෙන්. මේ කාලයේදී මේ ප්‍රදේශයට විවිධ රටවලින් විවිධ විද්‍යාඥයන් පවා පැමිණෙනවා මේ සිදුවීම පිළිබඳ විශේෂ පරීක්ෂණ සිදු කරන්න. හැබැයි මාර්තු මාසයේ ඉඳන් ඊළඟ කාර්තු 2 පුරාවටම මේ ප්‍රදේශයට හිරු පායන්නේ නැහැ. රාත්‍රිය උදා වෙලා තමයි තියෙන්නේ. මේ සංසිද්ධියත් කලින් වගේම තමයි. ඉතින් මේ සංසිද්ධිය විද්‍යාඥයන් හඳුන්වන්නේ පෝල් නයිට් කියන නාමයෙන්. බලන්නකෝ මධ්‍යම රාත්‍රියටත් හිරු පායලා තියෙන විදිහ. සවුත් පෝල් ප්‍රදේශය කියන්නේ ඇත්තටම අධික සීතල කාලගුණයක් පවතින ප්‍රදේශයක්. ඉතින් ශීත කාලේ මේ ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 60 දක්වා එහාට යන හින්දා ස්ථිර ජනාවාස නම් අපිට මේ ප්‍රදේශයේ දකින්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි විද්‍යාඥයින් වගේ අය සහ මේ අත්දැකීම ගන්න කැමති සංචාරකයින් වගේ පිරිස් මේ ප්‍රදේශයට වාර්ෂිකව පැමිණෙනවා කියලා වාර්තා වෙනවා. මේ ප්‍රදේශයේ ස්ථිර ජනාවාස නැති වුණත් විවිධ පර්යේෂණ ආයතන පිහිටලා තිනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔබ මීට කලින් දැන සිටියද මාස 6ක් පුරාවට රාත්‍රිය උදා නොවන මේ ලෝකයේ තිබෙන ස්ථානයක් ගැන? එහෙම නෑ නේද? ඉතින් අද අපේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකකට ලයික් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. වීඩියෝ එක බලපු හැමෝටම ස්තුතියි. ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් මේ තියෙන subscribe button එක ඔබලා bell icon උත් on කරලා තියාගන්න. අපේ අලුත් වීඩියෝ කිහිපයක්ම release වෙන්න තියෙනවා. ඒවත් එතකොට ඔයාට ඉක්මනටම බලා ගන්න පුළුවන්. එහෙනම් අදට ගිහිල්ලා එන්නම් සියලුම දෙනාට සුබ දවසක්. තෙරුවන් සරණයි.